අලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වන සහෘද ඔබ වැනි අය අතර විශේෂිත දක්ෂතා හැකියාවන්ගෙන් පිරි අය බොහෝමයි. මේ නරඹන ඔබද එවැනි අයෙක් විය හැකියි. අලවතුගොඩ YouTube නාලිකාවෙන් අපි අද මේ කතා කරන්නේ තවත් එවැනි දක්ෂයන් කණ්ඩායමක් ගැන. අලවතුගොඩ සංගීත උත්සව ශාලාව කියලා කියන්නේ ඔබ අපි කවුරුත් දන්න තැන. සංගීත උත්සව ශාලාව ළඟින් මං යනකොට ඊට අලංකාර ගීතයක් මට ඇහුණා. මම ඒ පැත්තට ගිහින් බැලුවේ කවුද එතන ඉන්නේ කියලා. එතන හිටියේ අලවතුගොඩ අපි කවුරුත් දන්න අමිල, අසංක, හේරත් ඇතුළු සංගීත කණ්ඩායමක්. ඒ තමයි මේ මුළු රටම දන්න අලවතුගොඩ ශාවේගා සංගීත කණ්ඩායම. ඒ වෙලාවේ ශාවේගා සංගීත කණ්ඩායම එයාලගේ පොඩි රියසල් එකක් එතන සිදු කළා. මම එය ජංගම දුරකථන ඇසුරෙන් මේ ආකාරයෙන් පටිගත කරගත්තා. මේ පුහුණුවීම් අතරතුර ලැබුණු කුඩා විවේකයේදී මම ඇහුවා සංගීත කණ්ඩායම ගැන විස්තර ටිකක්. ඔවුන් ඒ ගැන කිව්වේ මේ ආකාරයට. අයිඩියා එක ඇවිල්ලා නම් ඇත්තටම ගොඩක් කල් මේ අලුත්ම සෙට් එක වගේ මම හිතන්නේ 2014 තමයි මේ පාරටකින් ඇවිල්ලා සිතුම් සෙට් එක. දැන් කලාවට සම්බන්ධ සෙට් එකක්ම තමයි හිටියේ. මම නම් ඉතින් මියුසික් ෆීල්ඩ් එකට ඇවිල්ලා දැනට ඉස්සක් වගේ ඩිවිසන්ස් ගෝනන කාලේ යාළු සෙට් එක ඉතින් බෑන්ඩ් එකක් කරන් හිතලා ඉතින් ඒ දවස්වල තියෙන පාසුකම් එක බෑන්ඩ් එක පටන් ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන මම අතර සාහසුකම් කියලා මොනවත් නැහැ බොක්ස් ගිටාර එකයි මේ පොඩි කීබෝඩ් එකයි පෝස්ට් දාන්න උනත් සෑහෙන ප්‍රශ්නයි ඉතින් පුළුවන් විදියට කරා නම දාලා තිබ්බේ අපි කොහොමද මේ පට්ටම් ගත්තොත් නම ඉස්සලා යෝජනා කරගන්න ඒක තමයි කොහොම හරි ඒකේ තාවේ ශා කියන එක පොඩ්ඩක් ඒ දවස්වල පොඩ්ඩක් හිට් වෙලා තිබ්බා ශායේ පොඩ්ඩක් ඒ දවස්වල පොඩ්ඩක් නිසා ශා කියන වචනේ එක තමයි ශාවික කියලා අපි සෙට් කරගත්ත බෑන්ඩ් එකට හොඳයි කිව්වා. ඒ පටන් ගමුද කියලා. පරණ සමාජිකයොත් අද නෑ. මොකද මේ එතකොට දැන් රට තියෙන අපි ගත වෙලා ඉන්න ආයේ ටික අපි තව පරණ සමාජිකයෝ හිටියා. අපේ ජාන් රූපසිංහ ජාන් අය ඉන්න ජාන් රූපසිංහ ඉන්න. ඒකට තව පිටින් තමයි ඉස්සල්ලාම ඇවිල්ලා මූලික උනේ බෑන්ඩ් එක පටන් ගන්න. ඉස්සල්ලාම යට යන්න ඉස්සල්ලා යාළු මේ ඉඳ තමයි මේට ඇවිල්ලා පටන් ගන්න හිතුවේ. ඉන්පස් තමයි මිද මම සෙට් උනේ. මම රටින් ඉන්න කාලේ ඉඳලා මේ ජාන් අය මේ මියුසික් කියන මට හැම වෙලේම කියන්න මම මියුසික් බෑන්ඩ් එකක් කරමු. ඒකලා මියුසික් වලට සම්බන්ධ කරේ මුලින් ජාන් අය. කතා මෙරත් රටින් දාලා පස්සේ බෑන්ඩ් එකක් විසින් සෙට් එකතු කරගෙන අපි ඔක්කොම ගමේ සෙට් එකක් ඒකයි අපිට පහසු මේ සමාජික ගමිල නම් ඊට පස්සේ සාසිකල් කල්පහන ඒක නිපුණ මුත්තන්සේ අසංක ඉන්නවා එකම දැන් දුමින්ද ජෙසු විජේසුනි සැක්සෝෆෝන් වාදනයේ ඉන්නවා ඒ විදිහට ඉතින් 3 piece එක නම් ඒව 5 piece නම් ඒ විතර අවශ්‍ය විදිහට තමයි මේ
අවශ්‍ය ෆන්ක්ෂන් එකේ ෆන්ක්ෂන් එකේ කොයි විදියට යනවා කියලා බලලා තමයි සාමාජිකව අපි උදාගෙන බෑන්ඩ් එකට ඕන නම් එහෙම තමයි අරගෙන යන්නේ. මම අමිල සිං කරනවා. ඒත් ඒක ෆුල් බෑන්ඩ් එකට අතර දැක්ස බේස් ගිටාර වඩිසිල්ල. එල්ලම මේ මම හිතන්නේ සිං කරන්න ආයේ පස්සේ නේ. ඉස්සෙල්ලා බේස් තමයි. ඒ කරේ ඊට පස්සේ තමයි සිං කරන්න. තව ඉතින් සම්බන්ධීකරණය සම්පූර්ණ අපිට තමයි කරන්නේ. දෙකමරු කටහඬක් තියෙන අලුතෙන් අපි සොයාගත්ත එනේ ස්ටාර් එක. දැන් ප්‍රසංගය වගේ ඉතින් වොයිස් එකක් පොඩ්ඩක් තියෙනවා. මෙයත් පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක හිටියා. පස්සේ තමයි රටේ ඉතින් හදින් කාලේ ඉඳලා ඉතින් අරින් කාලේ සෙට් උනේ. ඊට පස්සේ ඉතින් පස්සේ බෙහෙටාවෙන් පස්සේ බ්‍රෑන්ඩ් එකට මමයි සම්බන්ධ මේ දෙන්න තමයි ඉතින් මේන්සින් කරන්නේ. සංක ලීඩ් ගිටාර් අපි ඉස්පෙරේ ඉන්න ෆන්ක්ෂන් එකට ගත්තොත් ඉතින් ඕල් රවුන්ඩර් තමයි ඉතින් යාත් බොල ගිටාරයක් ගුණා මේ කරන්න. දුමියත් ඒ වගේ කීබෝඩ් වාසිල්පිය අපි ඉස්සල්ලා බෑන්ඩ් එකේ. පස්සේ මම කීබෝඩ් ගහන ඉඳා යා සැක්සෆෝන් එක අතර ගත්තා. දැන් මේ දවස්වල පොඩ්ඩක් උණුවෙන් කටයුතු කරලා නිරත වෙනවා. ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඉතින් එයාගේ හැකියාව. වැඩ වලට දාන්න බලාගෙන ඉන්න. අපිට අපේම කියලා ගීත පිළිදක් කරනවා පොඩ්ඩක්. ඒක තමයි අනාගත පොඩ්ඩක් අපෙන් ඉතින් ඔබටත් ශ්‍රාවිකා සංගීත කණ්ඩායම ඔබගේ අවශ්‍යතා සඳහා සම්මත කරගන්න මෙම තිරේ දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි. අපි හෙට දිනේත් තවත් මෙවැනි අලුත් තොරතුරුත් සමග ඔබ හමු වෙනවා. ඔබ තවමත් අලවතගොඩ YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙන තුරු ගිහින් එන්නම්. එතෙක් ඔබට අයුබෝවන්.